හායි මේ වගේ රසම රස තෝස එකක් හදාගන්න විදිය බලමුද? ඉතින් අද මම ඔයාලට කියලා දෙනවා තෝස එකයි මේ වගේ සාම්බා එකයි හදාගන්න විදිය. මම ඉතින් තෝස එක හදාගත්තේ කඩේ පිටි වලින්. මුලින් මේක බ්ලෙන්ඩර් එකට දාලා වතුර දාලා අවශ්‍ය ප්‍රමාණයට බ්ලෙන්ඩ් කරගත්තා. ඊට පස්සේ ඒක කොහොමද අර පිපෙන්න තියන්න එපයි. මේ වහලා ඒ විදියට විනාඩි 15ක් විතර තමයි තියන්න තිබුණේ. ඊට පස්සේ ඒකට කරපිංචයි ලුණුයි ඔය විදියට පෑන් එක හොඳට තෙල් ටිකක් දාලා රත් කරගෙන ඒ ටික හොඳට ටෙම්පරාදු වෙලා වුණාම බැටර් එකට දාගන්නවා. මේ විදියට තෝසෙ හදන එක ගොඩක් කාර්ය බහුල කෙනෙක්ට හරිම ලේසි විදියක්. දැන් ඔයාලට පේනවා ඇතිනේ මේක දුඹුරු පාට වෙලා තියෙන විදිය. මේ ගානට ආවම අපි ඒක බැටර් එකට එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් මේකට අබ්බ එකතු කරගන්න පුළුවන්. මට නැති නිසා එකතු කරගත්තේ නැහැ. මේ විදියට තෝස බැටර් එකට දාගෙන හොඳින් මික්ස් කරගන්න. දැන් පෑන් එක තෙල් ටිකක් ගාලා ටිකක් රත් වෙන්න තියලා මේ විදියට තෝස මිශ්‍රණය දාගන්න ඕනේ. මතක නැති වුණානේ කියන්න. මේකට ලුණු ඔයාලට මදි නම් මදි වගේ නම් ලුණු ටිකකුත් දාගන්න. බලන්න මේක හරිම ලස්සනට ආව. ඒ වගේම සොෆ්ට් එකක් තියෙනවා. ඊළඟට සාම්බාර එක හදන විදිය බලමු. තෙල් එකට සූදුළු අබ උළුහල් කරපිංච සුදු ලුණු දී ලුණු අමු මිරිස් මේ විදියට එකතු කරන්න. දැන් මේ විදියට ටිකක් ටෙම්පරාදු කරගන්න. ඊළඟට මම මේකට දාගන්නවා පරිප්පු ටිකක්, වට්ටක්ක, වම්බොටු, අල. දැන් තැම්බෙන ගානට වතුර ටිකක් දාලා මේ විදියට ලුණු 3-5 මිරිස් කුඩු කහ එකතු කරන්න. එකතු කරලා හොඳට මේ වගේ කලවම් කරන්න. දැන් හොඳට මේ වගේ තැම්බුනාම මිටි කිඩි ටිකක් දාලා ගන්නයි තියෙන්නේ. ලුණු එහෙම බලන්න. මුලදී මට කියන්න බැරි වුණානේ මේ තෝස පැකට් වල පිටිපස්සේ මේ පැකට් එකේ තියෙනවා ගහලා හදන විදිය. ඉතින් ඔයාලටත් පුළුවන් ඒ විදියට බැටර් එක හදාගන්න. එක එක ඒවා එක එක විදියට ඇත්තේ. ඉතින් ඔයා තෝස හදන්න දන්නේ නැති කෙනෙක් නම් ඉතින් මේ විදියට try කරලා බලන්න පුළුවන්. ඉතින් මේ විදියට හදන්න දන්න අයත් ඇති, දන්නේ නැති අයත් ඇතිනේ. ඉතින් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේක බැලුවොත් මේ විදිහට හදලා බලලා කියන්නකො ලේසියිද කියලා.